ඒක අතින් තාම මෙතෙක් අලංගු වෙලා නැහැ. ඒක මට වෙනවා බුද්ධියට වෙනවා මට අධිකාරී කරන්න ස්ථානයක් නැහැ මේ වෙනකොට. ස්ථානයක් ලබා දෙන්න වෙනවා බුද්ධියට. මොකද මම යටතේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඕලන්ට දුරාවලිය ඔස්සේ ක්‍රියා කරන්න වෙනවා සියලු නිලධාරීන්ට මම ඉන්නකොට අභ්‍යන්තර චක්‍රයක කීපයක් ඔප්පු දෙලා ඉතිරිලා තියෙනවා සියලු අධිකාරීන්ට වාහන පාවිච්චි කරන්නේ කොහොමද අනිත් පරිපාලන කටයුතු කරන්නේ කොහොමද කියන එක මම මේකේ අභ්‍යන්තර චක්‍රයක ඉතිරිලා තියෙනවා බුද්ධියට වෙනවා ඒ කටයුත්ත ඉදිරියට කරන්න මට රජයෙන් ලැබිච්ච හක්කීම අපි දේශපාලන පස්සේ නෙවෙයි ඒකම මට රජේ වගකීම කරන්න වෙනවා මම මේ සම්බන්ධව දැන් මේ ක්‍රියාමාර්ග ගන්නවා මට මිස් SW මිස් මට වාහනය ඇස්ති කරන්න. දැන් කියන්න බෑ කියලා මිස්. වාහනය ඇස්ති කරන්න අවුස්සන් මම මගේ මේකට මම අස්සන් කරනවා නම වාහනේ. හරි. ඒ පාසේ අස්සන් කරන්න මම ඉරුම වාහන වලට මේ පාසේ දාන්න මගේ අර. නම වාහනේ කරන් ගේට් පාසේ දාන්න. මට මොකද කිසි වාහනයක් සභාවෙන් එළිය දාන්න. JCB ට්‍රැක්ටර් මොකද දැම්මත් මාව දැනුවත් කරලා ගන්න මේ සභාවේ පිටට වාහනයක් ගෙනියනවා නම් ඒක අනිවාර්යෙන් මම දැනුවත් වෙවි යුතුයි. මාව දැනුවත් කරලා වාහනය. ඊදුරු මාත්‍ර කවුද ඉන්නේ කියන්නේ කවුරා කළා වාහනවල කවුරුත් නැද්ද වාහන ටික අයින් කරගන්න කියන්නේ කරුණා කළා ඔයාලා ඕන දෙයක් කරගන්න වාහනේ අපිට වාහනේ ගියාට පස්සේ ඒ ප්‍රශ්නයක් නෑ අපිට වාහන ටික අයින් කරගන්න කරුණා කළා කරපු රාජකාරියක් නැති ලේකම්වරියෙක් රාජකාරියක් කළා නැති ලේකම්වරියෙක්ට මම රාජකාරිය බාධා කරාගෙන මොකද ඊයේ දවසේ එයා මේ සභාවේ ලේකම්වරියෙක් නෙමෙයි පළාත් පාලන කොමසාරිස්තුමා දැනුවත් කළා ලියුමක් කියවලා තිනවා පිටපු අපේ සිහිසිව ලේකම්තුමේ හැටියට වැඩ බාර දෙන්න. නමුත් එයා ඇවිල්ලා ඊයේ දිනේ අද දිනේදී වැඩ බාර ගන්න හදනකොට මම නියෝගයකින් එතුමාගේ අසල් ලේඛනයෙන් ඉවත් කළා තිබ්බා. දැන් ඊයේ දිනේ පෙරේද දිනේ කරන්න බැරි වෙච්ච රාජකාරිය අද මේ ඉතින් අපේ මගදෝ පොලිස් නිලධාරී මහත්තුරුන්ට බාර දුන්නා. කාර්ය කරන සභාපති ඇතුළේ මට කිව්වනම් මං එනවා. ආවේ නෑ ඔයාලා ඔයාලා අවරගාව වහලා ආවා යවන්න මම වෙන ප්‍රශ්න නෑ.